2025 උසස් පෙළ විභාගයේ මතුගම පුරවරේ වැඩිම AB සාමාර්ථ අපේ පාඨමාලාවේ 2025 උසස් පෙළ accounting paper එක කොච්චර අසීරු වුණත් මතුගම වැඩිම AB ප්‍රමාණය මෙවරත් අපි බිහි කරලා තියෙනවා. ඒ වගේම දරුවෝ 40 දෙනෙක්ට 2025 උසස් පෙළ විභාගය තුල සරසවි වරම් දිනාගෙන දෙන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. සංකීර්ණ විභාගයක් තුලත් ප්‍රතිඵල හැදෙන්නේ නිකන් නෙමෙයි. සංකීර්ණ විභාගයක් තුළ ප්‍රතිඵල හදන්න අපේ කැපවීම වගේම දරුවන්ගේ කැපවීම ඒ වගේම තමයි අපේ හොඳ ඉගැන්වීම් රටාව මේ සියල්ල අපිට වැදගත්. ඉතින් මේ කතා ගැන අපි කියනට වඩා මේක දරුවන්ගේ හඩින් අහනවා නම් මං හිතනවා හොඳයි කියලා. accounting වලට මුලින් ඉඳන්ම ක්ලාස් ආවේ රමිදු සර්ගේ වැඩපිළිවෙල ගැන කිව්වොත් එහෙම සර් මුලින් ඉඳන්ම අපි ගැන ලොකු උනන්දුවකින් ක්ලාස් එකේ වැඩ කරා. සර් අපිට නයිට් ක්ලාස්, ඔන්ලයින් ක්ලාස් එහෙම ගොඩක් දාලා අපිට accounting විෂය හොඳට කියලා දුන්නා. මම රමිදු සර්ගේ මතුගම BS සහ accounting කියන පන්ති පාඨමාලා සඳහා සහභාගී වීම මගේ ජීවිතයේ ඇරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. රමිස හොඳින් අපිට අවශ්‍ය කරුණු සියල්ලම ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය වෙනුවෙන් ලබා දුන්නා සහ සමස්ත විෂය නිර්දේශයම අවසන් කිරීමේ හැකියාවක් ලැබුණා විභාගයට පෙර. accounting පන්තියේ ගත්තොත් එහෙම සර් හැම පාඩමකම සරල ගාන ඉඳන් අමාරුම ගාන වෙනකම්ම අපේ හැම ගානම හොඳට කියලා දුන්නා. ඒ වගේම අපිට අමාරුම සමාගම් ගාන ටයිමින් ඇතුළත කරගන්න අපිට ගොඩක් උදව් වුණා සර්ගේ ටයිමින් පේපර්. accounting වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් තියරි පාර්ට් එක නැතුව අපිට ගොඩක් අමාරුයි ගණන් හදන්න. සර් අපිට මේ තියරි පාර්ට් එක ගොඩක් හොඳට පැහැදිලිව ඕනම ගණනක් හදන්න පුළුවන් වෙන විදිහට සර් අපිට පැහැදිලිව කියලා දෙනවා. ෆුල් පේපර්ස් වලින් මම ඉගෙන ගත්ත දෙයක් තමයි කාලය කළමනාකරණය කරගෙන ඉක්මනින් ගණන් ටික හදාගන්න පුළුවන් වුණාමට. ඒ වගේම A level පේපරේ ස්ට්‍රක්චර් එක ගැනත් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. එක්සෑම් වලට සහභාගී වෙච්ච නිසා 2025 අමාරුම පේපරේ ආවත් අපිට හොඳට ෆේස් කරන්න හම්බුණා. ඒ නිසා තමයි මේ රිසල්ට් එකට යන්න අපිට හැකියාව ලැබුණේ. BS පන්තිය ගැන කිව්වත් මතුගම තියෙන BS පන්තිය අතරින් හොඳම පන්තිය කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. රිවිෂන් පන්තියේ හැමදාම හවසට අපිට පේපර් එකක් ලියනවා. ඉතින් ඒ පේපර් වලට පාඩම් කරපු හින්දා A level පේපර් එකට කියලා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. BS ක්ලාස් එකේ මාසෙකට එක ෆුල් පේපර් එක ගන්න අපි හැදුවා. ආයෙත් සතියෙන් සතිය අපි පේපර්ස් කරා. මම දන්න විදිහට මේ වෙද්දි ඊට වඩා වැඩි පේපර්ස් ප්‍රමාණයක් අපේ සර් දැන් ඉන්න ළමයිට කරනවා. බස් එක්සෑම් එක සහ ටයිමින් පේපර් වලදී සෑහෙන ටයිමින් එකකට හොඳම උත්තර ලියාගෙන අපිට පුළුවන්කම ලැබුණා. සහ සර්ගේ ෆුල් පේපර්ස් වලදී අපිට A level ස්ට්‍රක්චර් එකටම අපිට මේ පේපර් වලට මුහුණ දීලා අපිට හොඳ ලකුණු අරගන්න අපිට ඒකෙන් උපකාර ලැබුණා. කැම්පස් යන ආස හීන දකින මතුගම ඕන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් සර්ගේ accounting BS ක්ලාස් වලට බය නැතු වෙන්න. මොකද මතුගම හොඳම සර් අපේ රමුදු සර්. ස්තුතියි. ඒ දෙකක් එක් චරිතයක් රමින්දු ගී කියනකේ